විදුලිය කියන්නේ ඕනෑම රටක ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. ගෙදර දොරේ සිට කර්මාන්ත දක්වා ප්‍රවාහනයේ සිට sannivedanaya දක්වා සෑම අංශයකම විදුලිය නැතුවම බැහැ. ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අපේ විවිධ බලශක්ති ප්‍රභවයන් භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් තාප බලාගාර, ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර සහ සුළං බලාගාර භාවිතා කරනවා. මෙයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන ජල විදුලිය, සුළං සහ සූර්ය බලශක්තිය 40%කට ආසන්න ප්‍රමාණයක් වන අතර පොසිල ඉන්ධන මත පදනම් වූ තාප බලාගාර හරහා 60%කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කරනවා. පොසිල ඉන්ධන භාවිතය අඩු කරලා පුනර්ජනනීය බලශක්තිය භාවිතය වැඩි කිරීම අපේ රටේ අනාගතයට නම් ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් ඉදිවන අපේ රටේ අලුත්ම විදුලි බලාගාරය තමයි නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දර්ශනීය වෙරළාශ්‍රිත ප්‍රදේශයක් වන සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ඇති සූර්ය විදුලි බලාගාරය. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කිරීමට සැරසෙන එම නව බලාගාරය පිළිබඳවයි. අද දවසේ මයින්ඩ්ෆුල් ලංකා අපගේ වැඩසටහන වෙන්වන්නේ සාම්පූර් සූර්ය බලාගාරය වෙනුවෙන්. ඉතින් ඔබත් එකතු වන්න, ඔබ දැනගෙන හිටපු දේවල් එක්ක නොදැන හිටපු තවත් වැදගත් කරුණු ගොඩක් මේ වීඩියෝව හරහා ඔබේ දැනුමට එකතු කරගන්න. ඒ සඳහා මේ වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම නරඹමින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ වැඩසටහන් ගැන ඔයාලගේ අදහස්, යෝජනා කමෙන්ට් එකක් විදිහට එකතු කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම අපේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන අතරේ channel එක subscribe කරන ගමන් bell icon එකත් click කරලා තිබුණා නම් ඔබට අපේ අලුත් වීඩියෝ නිකුත් වුණ සැනින් බලන්න පුළුවන් වෙන notification ලබා ගන්නත් පුළුවන්. අපේ channel එක සහ වීඩියෝස් අනෙක් social media platform වල share කරන්න කියලත් මේ වීඩියෝ බලන ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. සාම්පූර් සූර්ය බලාගාරය පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් කියන ග්‍රාමීය ප්‍රදේශයේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති මෙම ප්‍රදේශය සූර්ය බලශක්ති උත්පාදනය කිරීමට ඉතාම සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර පළාතේ ප්‍රදේශ යුද්ධයෙන් මුදා ගැනීමත් සමග සාම්පූර් ප්‍රදේශය ආශ්‍රිතව මෙගාවොට් 500ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කරලායි තිබුණේ. ඒ සඳහා 2006 අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව අතරේ ඉවිසුමක් අත්සන් කරනු ලැබුවා. නමුත් 2016 සැප්තැම්බර් මාසයේදී පාරිසරික ගැටලු සහ නීතිමය අභියෝග මැද්දේ මේ ක්‍රියාපෘතිය නතර කිරීමට සිද්ධ වුණා. ඒ වෙනුවට 100%ක්ම පරිසර හිතකාමී සූර්ය විදුලි බලාගාරයක් සාම්පූර් වල ඉදිකිරීමට පසුකාලීනව තීරණය වුණා. මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150කට අධික ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරලායි තියෙන්නේ. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන්නේ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව කියන සමාගම විසින්. ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව අතරේ අවුරුදු 20ක විදුලි මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් ලෙස ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරලායි තියෙන්නේ. ඒකේ පළමු අදියර විදිහට මෙගාවොට් 50ක සූර්ය විදුලි බලාගාරයකුත්, ඒ වගේම දෙවන අදියර විදිහට මෙගාවොට් 70ක සූර්ය විදුලි බලාගාරයකුත් ඉදි කරමින් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වපු ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් කිව්වේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සංචාරය ඇතුළත මේ සඳහා මුල්කල් තබමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව. සාම්පූර් සූර්ය බලාගාරයෙන් හදන විදුලියට ලංකා විදුලි බල මණ්ඩලය ඒකකයට ඇමරිකානු ඩොලර් 5.97ක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. මේක අපේ රටේ විදුලි ප්‍රභවයන් විවිධාංගීකරණය කරලා අඩු වියදමකින් පුනර්ජනනීය විදුලිය ලබා ගන්න ගත්ත වැදගත් පියවරක්. ඒ වගේම මිනිස්සුන්ට අඩු මිලට විදුලිය ගන්නත් පුළුවන්. අඩු ගාස්තුවකට විදුලිය ගන්න එකඟ වීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය තිරසාර විදුලි ප්‍රභවයන්ගේ අවශ්‍යතාවය සහ විදුලි වියදම අතර සමබරතාවයක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ගිවිසුම නිසා පුනර්ජනනීය විදුලිය දියුණු කරන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකට වැඩ කරනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය නිසා අපේ රටේ සහ මේ කලාපයේ පුනර්ජනනීය විදුලි ඉලක්කවලට ළඟා වෙන්නත් උදව් වෙනවා. සූර්ය බලශක්තිය කියන්නේ පරිසර හිතකාමී සහ තිරසාර බලශක්ති ප්‍රභවයක්. අපි කවුරුත් දන්න ඩීසල්,
දැවිතෙල්, ගල්ලංගුරු වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සහ හරිතාගාර වායු විමේචනය අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය භාවිතය ඉතාමත්ම වැදගත්. ශ්‍රී ලංකාව දැනටමත් පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කිරීමේ වැදගත් පියවර රැසක් තබා තිබෙනවා. සාම්පූර් සූර්ය බලාගාරයේ ඉදිකිරීමත් එම ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. සාම්පූර් සූර්ය බලාගාරයේ නවීනතම තාක්ෂණයන් රැසක් භාවිතා කිරීමට නියමිතයි. මෙහිදී ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත බයිෆේෂල් සූර්ය පැනල ස්ථාපනය කරනවා. මේ පැනල මගින් ඉදිරිපස සහ පසුපස යන දෙපසින්ම සූර්යාලෝකය විදුලිය බවට පරිවර්තනය කරනවා. ඒ වගේම නවීනතම ඉන්වර්ටර් භාවිතා කරනවා. මේවා මගින් සූර්ය පැනල වලින් නිපදවන DC කරන්ට් එක AC කරන්ට් එකක් බවට පරිවර්තනය කරලා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරනවා. විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා නවීනතම ග්‍රිඩ් කනෙක්ටර්ස් භාවිතා කිරීමට නියමිතයි. මේවා මගින් බලාගාරයෙන් නිපදවන විදුලිය ස්ථාවරව සහ ආරක්ෂිතව ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරනවා. අතිරික්ත විදුලිය ගබඩා කිරීම සඳහා බැටරි පද්ධති ස්ථාපනය කරනවා. මේවා මගින් රාත්‍රී කාලයේදී හෝ වලාකුළු සහිත කාලගුණයන්හිදී පවා අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව ලබා ගන්නවා. මෙම නවීන තාක්ෂණයන් නිසා සාම්පූර් සූර්ය බලාගාරයෙන් උපරිම විදුලි ඵලදායීත්වය ලබා ගන්නට පුළුවන්. සාම්පූර් සූර්ය බලාගාරය පරිසර හිතකාමී ව්‍යාපෘතියක්. මේ බලාගාරය හරහා කාබන් විමෝචනය විශාල වශයෙන් අඩු කරන්නට පුළුවන්. ඒ වගේම මේ බලාගාරය නිසා ප්‍රදේශයේ පරිසර පද්ධතියට කිසිම හානියක් සිද්ධ වන්නේ නැහැ. බලාගාරය ඉදිකිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට අවම බලපෑමක් ඇති කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා. මේ බලාගාරය ප්‍රදේශයේ ජනතාවට විශාල ප්‍රතිලාභ රැසක් ලබා දීමට නියමිතයි. විදුලි සැපයීම වැඩිවීම නිසා ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙනවා. ඒ වගේම ඉදිකිරීම් අවධියේදී සහ බලාගාරයේ ක්‍රියාත්මක වන අවධියේදී රැකියා අවස්ථාවන් වැඩිවීම නිසා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට තමන්ගේ අනාගතය ඉතාම හොඳින් ගොඩනගා ගන්නට අවස්ථාව ලැබෙනවා. සාම්පූර් සූර්ය බලාගාරයේ ඉදිකිරීම ශ්‍රී ලංකාවේ බලශක්ති ශේෂ්ත්‍රයේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් ලබා දෙන ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය නිසා විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් බලශක්ති සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීමටත් පරිසර දූෂණය අවම කිරීමටත් හැකියාව ලැබෙනවා. මේ වගේ සූර්ය බලාගාර තවත් ඉදිකිරීම තුළින් අපට පුළුවන් පුනර්ජනනීය බලශක්තිය භාවිතය වැඩි කරලා පරිසර හිතගාමී අනාගතයක් ගොඩනගා ගන්න. ශ්‍රී ලංකාව තිරසාර බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වෙනවා. ලෝකයේ දියුණු රටවල් ඔවුන්ගේ විදුලි උත්පාදනයේදී පුනර්ජනනීය බලශක්තිය භාවිතය වේගවත් කරමින් සිටිනවා. ජර්මනිය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය වැනි රටවල් ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවයන්ගෙන් සැලකිය යුතු කොටසක් සුළං, සූර්ය සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගන්නවා. ඔවුන්ගේ සමස්ත විදුලි උත්පාදනයෙන් 40% සිට 60% දක්වා පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගන්නේ. ශ්‍රී ලංකාවත් දූපතක් විදිහට තමන්ගේ බලශක්ති ඉල්ලුම කළමනාකරණය කිරීමට වෙනත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අවධානය යොමු කළ යුතුයි. මෙම විවිධ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරාගෙන තිරසාර බලශක්ති අනාගතයක් හරහා ගමන් කර හැකියි. අපි මෙවැනිම තවත් හරවත් වැඩසටහනකින් හමුවෙමු. මේ මයින්ඩ්ෆුල් ලංකා YouTube නාලිකාව. ස්තුතියි.